එතකොට අපි ඒගොල්ලන්ට අපේ ඡන්දේ අයිතියක් නැද්ද? ඡන්දයක් තියෙනවා. ඒක නිසා මම විතරක් නෙමෙයි මමත් කාර්යයක් කෙනෙක් විදියට වැඩ කරන්නේ. මම ඉදිරියට ආස ටාස් දෙන්න කියන්නේ අපේම එක පවුලක් විදියට අපිට වැඩ කරන්න ලැබෙනවා නම් ඒක ආසයි. ඒක හොඳයි. මොකද අපේ තියෙන ප්‍රශ්න කතා කරනකොට අපිට විතරයි. ඉතින් ඒක අපිට මේ කවදාකවත් අපේ ඔළුවේ ඒක නරක අදහසකින් මේ අපි වැඩ කරන්නේ නැහැ. මොකද මේ අපි ඒක වැඩ කරා නම් මේ වෙන විට මේ කට්ටිය ටිකක් අඩු වෙනවා. දැන් මම හිතන්නේ ට්‍රාන්ස්ලේටර් කට්ටිය ලංකාවේ ශ්‍රී ලංකාව තුළ අනිත් රටවල් වගේම මේ ඉන්නවා. ඉතින් විතරක් ඉන්නවා මගේ යාළුවෙක් සක්සි. ඉතින් අපි දෙන්නම එකම විදියට වැඩ කරන්නේ. මොකද එයාට ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක්. එයාත් ඒවා කතා කරයි. මම හිතන්නේ මේ කියන මේගොල්ලෝ මේ ඇයි අපිට කියන්නේ? එහෙම ඒගොල්ලන්ට සමානක් වෙලාට ඒ කියපු කෙනාටම අපිත් එක්ක මොකක් හරි තියෙනවද දන්නේ නැහැ. මොකක් හරි මේ අපි අපවලව කරන්න මොකක් හරි තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වැඩදී මම ඕනම වෙලාවක එයා අපිත් එක්ක කතා කරන්න කැමති නම් මේ වගේ මාධ්‍යයක් අහමු යයි මම ඕනම වෙලාවක මගේ කැමැත්තෙන් මම කතා කරන්න කැමතියි. මම පෞද්ගලිකව ඒ දේ එයා මනම් කතා කරන්න කැමති. ඉතින් ඒක නිසා අපි කාටවත් පිළිගන්න කරන්නේ නැත්නම් අපිට පිළිගන්න කවුරුත් කරන්නේ නැහැ. සමාජයේ අපි ජීවත් වෙන්න ඕනේ. අපි මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු. මේ ගෙවල් දොරවල් වලින් අපිට ප්‍රශ්න තිබිලා තියෙනවා මේ සමාජ නිසා. මේ මොකද මාව නම් කවදාකවත් ගෙදරින් එළියට දාලා නැහැ. මම තමයි ගෙදරින් පිට උනේ. මගේ අනිත් ඒගොල්ලෝ ගෙදරින් එළියට දාපු කට්ටියක් තියෙනවා. අද ඒගොල්ලන්ට ID කාඩ් එකක් නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්න ඕනේ අපි. මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. ID කාඩ් එක නැතුව මිනිස්සු දෙන්නේ. ඒක අමාරුයි ජීවත් වෙන්න අමාරුයි. ඒ ගැන කතා කරන්නේ මේ අපිට තියෙන මේ අපේ මේ මනස විකෘති වෙලා තියෙන ඒ දේ පොළවට මවාපාන. අමාරු ටික සසිත